මාත් එක්ක මගේ එක දවසක් ගෙවෙන හැටි බලමුද? මේ තියෙන්නේ මගේ ක්වාටර්ස් එක. ඔයගලන් දන්නවා නේද මම වෛද්‍යවරියක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. මගේ ක්වාටර්ස් එකේදී මම විතරයි ඉන්නේ. දේ නැගිටලා වොෂ් දාලා ලෑස්ති වෙලා ඉස්සෙල්ලම කරන්නේ මේන් ඩෝ එක මුදැරලා හොඳ හුස්මක් ගන්න. හරිම ලස්සනයි මේ පැත්ත. මේ දවස්වල නම් සීතල ටිකක් අඩුයි. හොඳට පායනවා. ඒ වගේම වැස්සත් නම් මේ දවස්වල අඩුයි. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ උදෙන්ම මල් ටිකක් කඩා ගන්න. මල් කඩලා පහනක් පත්තු කරලා බුදුන් වැදලා තමයි මගේ ඉතුරු වැඩ ටික මම පටන් ගන්නෙ. ලස්සනයි නේද? මෙහි ගොඩාක් රෝස වර්ග වැවෙනවා. මේ කාලෙට මල් පිපිලක් තියෙනවා. මම මේ පැලේටත් හරිම ආසයි. මේ තියෙන්නේ ඉතින් මගේ පුංචි ක්වාටර්ස් එක. ඊළඟට එන්නේ බ්‍රෙක්ෆාස්ට් ටයිම්. උදේට පුංචිම දෙයක් හරි බඩට දාගෙන යන එක නම් පුරුද්දක්. මොකද නැත්තම් මට ગેස්ට්‍රයිටිස් එනවා. මේකේ රෙසිපි වීඩියෝ එක නම් මම කලින් දවසක් කරා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. මේ දැන් ඉතින් නිදහසේ කමින් ගම පොතක් කියවන වෙලාව. මං හරි ආසයි පොත් කියවන්න. ඒක මට පුරුදු කරේ මගේ හොඳම එහෙලියක්. ඉතින් මම එයාට කියවන හැම පොතකදීම එයාව මගේ හිතින් මතක් කරලා තෑන්ක් කරන්න අමතක කරන්නේ. මේ පොත මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයාගේ අපොයාව කියන පොත. ඔයාලත් ගොඩක් අය කියවලා ඇති. මම මේ කියවන්නේ දෙවනි පාරට. මම හරිම ආසයි එයාගේ පොත්වලට. මම ඒකේ පුංචි අන්තිමේට තියෙන චූටිම කෑල්ලක් ඔයාලට කියවන්න. ඒක ගොඩාක් ලොකු අර්ථයක් තියෙන දෙයක්. ඔබ ඉදිරියේ ඇති ප්‍රහේලිකාව ගැන සිතන්න. ඔබට උදව් කිරීමට වචන මඟ බලාගෙන හිඳි. ඒක හරිම අර්ථවත් නේද? දැන් වෙලාව උදේ 8යි. මට යන්න වෙලාව නම් හරි. මට යන්න ලොකු දුරකුත් නැහැ මේ ලොකු බෑග් එකක් හරි දාගත්තට. හැබැයි ඉතින් ඕනි වෙලාවට ආයෙ ක්වාටර්ස් එකට එන්න බෑනේ. ඒක නිසා ඕන කරන හැම බඩුවක්ම දාගෙන තමයි මම පල්ලෙහාට යන්නේ. මේ මගේ පුංචි හොස්පිටල් එක. මේකේ ඉන්න එකම වෛද්‍යවරිය මම. මේක ප්‍රාථමික වෛද්‍ය ඒකකයක්. ඉතින් මේ අද ක්ලිනික් දවසක් ඕගොල්ලෝ දකින්න ඇත්තේ මගේ ආදරණීය පේෂන්ස්ලා ටික. ක්ලිනික් එකට එන. මේගොල්ලෝ හරිම හොඳයි, හරිම ආදරණීයයි. අතේ ඉඳන් 12 වෙනකන් ක්ලිනික් කරාට පස්සේ මේ තමයි මට ලැබුණු ආදරේ. පුංචි දේවලුත් ඒගොල්ලෝ මට ගෙනල්ලා දෙනවා. උතන වැලි තලප තිබ්බා, බත් එකක් තිබ්බා, තව කැවුම් පාර්සලයක් වගේ එකකුත් තිබ්බා. තවත් මොන හරි අලියට පෙර තිබ්බා, තොඩම් තිබ්බා. ඔහොම ඉතින් තිබ්බා. ඉතින් දැන් මේ ඊට පස්සේ ක්වාටර්ස් එකට ඇවිල්ලා 12ට කිව්වට 12ට අද ක්ලිනික් එක නම් ඉවරුනේ නැහැ. ක්ලිනික් එක ඉවරනකොට 1යි කාලා වගේ වුණා. ආපහු මන් 2ට යන්න ඕන නිසා උඩට ඉක්මනට ඇවිල්ලා මේ ලන්ච් ගන්නවා. මේකත් ඉතින් අර ආදරණීය අම්මා කෙනෙක් ආදරෙන් ගෙනල්ලා දුන්න බත් මුලක්. පුංචි කාලේ ඉඳන් මං හරිම කැමතියි මේ කෙහෙල් කොලේ ඔතලා දෙන බත් වලට. මේක ඇත්තටම හරිම රසයි. දැන් මේ ඉතින් කාලා ඉවර වෙලා ආයෙත් පල්ලෙහාට යන්න කලින් චුට්ටක් ඉතින් ෆ්‍රෙෂ් වෙලා කොණ්ඩෙහිම් පීරලා දැන් මේ ඉතින් ආයෙ ලෑස්ති වෙනවා පල්ලෙහාට යන්න. දැන් නම් වීඩියෝ එක චුට්ටක් දිග වැඩි වගේ නේද?
හවස් වරුව ගෙවන හැටි ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. මම උදාරි.